Hello boys and girls, welcome back to my channel. ඕනි ජාද්දකින් ඇල්ල තියෙන Minecraft මේ craft man. අපි craft man series එක ආයි මුලින් ඉඳන් පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ ආයිත් එමෙන් දාන්න එමෙන් වෙන වීඩියෝ දායි. අපි Minecraft series එක අලුතෙන් පටන් ගන්නයි යන්නේ. අපි එන create new world දෙමු. අපි දාමු මොකද දාන්නේ? අපේ නම දාමු. Days of Living කියලා. මෙතන ඉඳිවා එතන ගහනවා survival difficult level normal map එක ඕනේ. එච්චරයි. ඔන්න නා අලුතෙන් පටන් ගන්න යන්නේ. කැබ්බත් තමයි කියලා පටන් ගමු අපි. craft man. අපි ඔක්කොම කලින් කරන්න ඕනේ village එකක් හොයා ගන්න ඕනේ. village එකක් හොයාගෙන තමයි ඊටු බෙඩ් ටික කරන්න ඕනේ village එක ළඟම වගේ. හරිද? වැටුණා මාව. create map කරලා බලන්න. බොත් නැහැ. මේක සාමාන්‍ය අර අනික් අතට ගන්න බැරිද කොහෙද? craft man. ඉක්මනට zoom අපි zoom. අපිට දැන් මේ ගහක් කපා ගන්නත් ඕනේ. මුලින්ම ගහ කපලා ඉතුරු වෙට් බලමු. ඔය එක ගහයි තියෙන්නේ. ඒ මුළු මේකට තියෙන එක ගහයි. හරි කවන්නේ. නෑ විලේජ් එකක් වගේ දෙයක් අතේ නෑ නේ විලේජ්. කන්ද. ටක් ගාලා ගහක් කපාගෙන ටූල්ස් ටිකක් හදාගමු. ගහක් කපමු. ගැම්මක් තමයි කියලා ගහක් කපා ගමු අපි. එහෙනම් ගහ කපමු. ගහ කපන්න ගොඩක් වෙලා යන්නේ අපිට විනාඩි 10ක් ඉවරයි. ලීහයයි මේ 5යි. අපි ඒ 5න් හදාගමු මේවා. අන්න ඒවා හදාගෙන ගොඩක් හදාගන්න ඕනේ. ළඟට crafting table හදනවා. මම මතක නැහැ crafting table හදන්න. 5ක් දාන්න ඕනේ. හරි ඔන්න. හරිද? crafting table එක හදාගෙන. ඉතින් ලී ටික අරගෙන crafting table එක තියලා එතනින් ලී ටිකක් හදාගමු අපි 4ක් ඇති. පොරවක් ඕනේ පික්. අයියෝ මොන යකාද සවල හැදුවේ? කියන මොන යකාද හැදුවේ? අයියෝ සවල නෙමෙයි මට ඕනේ පික් එක. කඩුවකුත් තිබ්බොත් හොඳයි. කවන්න. හරි. කඩුවක් හදාගත්තා. අපි දෙයියා. ඊළඟට මෙතනම ස්ටෝන් වලට මාරුනොත් හොඳයි. ඔක්කොම ගලින් කැම ටිකක් ගන්න ඕනේ. යාළුවා මේක එබෙනවා අප්පා. මේ මූ කොහෙද දුවන්නේ? හරි. බැටළුවා. එහෙනම් ඔයත් අවසන් ගමන් යන්න ලෑස්ති. රුයින් පෝටල් එක. දෙකක් ගහන්න ඕනේ. යමි යුපි. අනේ වැටෙන්නේ බා. මොකද්ද? කේවයක් වගේ අපි රුයින් පෝටල් එකට ගිහිල්ලා බලමු. මුටත් දෙකක් එනගෙන යන්න. කොම්. වරි. අර ගැම්මත් තමයි. යාළුවනේ පොඩ්ඩක් ඉන්න ඔක්කොම කලින්. very nice. අපිට තව සීඩ් ලයිට් එකක් හම්බුනත් ඇති. යාළුවනේ රුයින් පෝටල් එකේ තියෙන්නේ මේවා නේද? මොනවද හේව් එකයි ඒවා ටික ගන්න තියෙන්නේ. මට මතක ඇටියට ඒවා තමයි තියෙන්නේ. nice. සපන් දෙකක් තියෙනවා.
ස්ටික් ටික ගන්න හෝස් එකක් තියෙනවා. නයිස් අයන් ටිකක් තියෙනවා. අයියෝ අයන් ටික ගන්න. අයියෝ දන්නේ නැද්ද පොඩ්ඩක් පිස්සු ගෙල්ලනවා. චෙස්ට් එකක් ගමු අපි චෙස්ට් එකක් ඕනේ තව ටික කියලා ඉතියි. ගෝල්ඩ් බ්ලොක් එක උඩ නෙමෙයි තියෙන්නේ ඒක උඩ. නයිස් ඒකත් අපිට වාසි. කඩාවම්. ගෝල්ඩ් බ්ලොක් මේකෙන් කඩන්න බෑ. කඩාවම් මෙතන මයින් පිකෙක්ස් එක. කෝ අයන් ආවේ. ඒ අයන් ටික පෙන්නන්නේ. ඒ අයන් දෙකයි හදා ගන්න පුළුවන්. ඒ දෙකෙන් මම හිතන්නේ හදා ගන්න බැරි වෙයි. මං හිතන්නේ බැරි වෙයි. හරිද කමන්නේ අපි බලමුකෝ. පුළුවන් වුණොත් හදමු. මේවා නම් හදා ගන්න උඩ ඒව වැඩක් නැහනේ. පික් එකක් හදා ගන්න 3ක් ඕන. තව එකක් නැද්ද අය? කමන්නේ අපි මේ ගෝල්ඩ් බ්ලොක් ස්ටෝන් වලින් ගන්න එක පාරක් හදාගන්න ස්ටෝන් පික් එකක් හදාගන්නත් යලුනේ තප්පරයක් දෙන්න. යාළුවනේ මේ අපි ස්ටික් ටිකක් හදාගමු. ස්ටික් හදාගෙන අයන් කඩු වැඩක් නෑ පික් එකක් තමයි ඕනේ. පික් එකක් හදලා අපි හැමදේටම හුරු වෙන්න ඕනේ යාළුවනේ පික් එකක් හදලා ආවේ නැත්තම් නිකන් තියමු. මං හිතන්නේ සමහර ගොඩක් පිට එන්නේ නැති වෙයි. මොකද අය ගෝල්ඩ් නේ ඉතින්. මං කිව්වේ එන්නේ නැති කියලා. කමන්නේ අපිට දුක නෑ. අම්මට සී. එන්න. ඔයාව මට මරන්නේ. එන්නකෝ. ඊළඟට යාළුවනේ අපි මෙන්න මේ කයින් කරගමු මෙහෙට. ඊළඟට දැන් ටූල්ස් යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ යන්න සෙටින්ස් වලට. සෙටින්ස් වලට ගිහිල්ලා අද මේ යටම තියෙනවා මේ තියෙන්නේ. අන්න ඒක දාගන්න බෑ අපිට සර්වයිවල් වල. ක්‍රියේටිව් මොඩ් එක දාගෙන ඒක ඔන් කරගන්න. මෙන්න මේක හරිද? ඔයද කීප් ඉන්ට්‍රෝ කියලා තියෙන අන්න ඒක මම හරියට කිව්වත් දන්නේ නැහැ නම. කීප් ඉන්ට්‍රෝ ඒක දාගන්න. ඊළඟට ආයි සර්වයිවල් දාගත්තා නම් හරි. ඊළඟට ගේම් එක දැම්මොත් අපි මැරුණොත් අපේ බඩු ටික නැති වෙන්නේ නැහැ. හරිද? කියුව යන්නම් තියෙනවා. අයන් තියනවද නෑ අයන් වැඩන්නේ. ආරක ෆිල් කරගන්න බැරි වෙයි සමහර විට අපිට. අපි මේක අලුතෙන්ම පටන් ගන්න ඉඳ අනිවාර්යයෙන් අපි ලස්සන ගයක් හදලා ඒව කරන්න ඕනද? සර්වයිවල් එකෙන් ක්‍රියේටිව් වලින් අපි මුකුත් කරන්නේ නැහැ මේකේ. අන්න. අපි ගමක් හොයා ගන්න නම් පොඩි වැඩක් කරන්න ඕනේ දැන්. හරිද? මෙන්න මේ පස් ටිකක් කඩාගෙන මේ උඩට යන්න ඕන. කඩිතලාව වගේ ගන්න මේවද? අපි මේක දියමන්තිත් හොයාගන්න අපේ බලාපොරොත්තුව තමයි මේ CS එක ඉවරෙද්දි දියමන්ති හොයාගෙන ඔක්කොම වගේ එන්චාන්ටින් කරගෙන ඒක ඇඳුම් ඔක්කොම එන්චාන්ටින් කරගන්න ඕනේ. එහෙම කරලා අපි ෂේප් එකේ ගමක් ගියානේ කාන්නේ. ටූල්ස් එක ගියා. බ්ලැක් ෂීට් කෙනෙක්. හරි
ඊළඟට පස් ටික අරගෙන අතට පස් ටික අරගන්න ඊළඟට මෙහෙම තියන් යනවා. දාගමු. එහෙම ගාන්න තියන් යන්න. ඉතින් පස් ටික මේක මෙව වැඩි ගන්න පුළුවන් දන්නේ නැහැ. මොකක්ද ඒක මේකේ? දැන් වැඩි කරලා බලමු මේක. ඒක 50 ගානේ තිබ්බේ අපි ඒක ගියේ නැත්තම් නෑ නේ මොකුත් නෑ පේන්නේ. ඊට බෑගෙන ඉන්න. ටක් ගාලා ගහක් කපලා වැඩේ කරමු. අවලක් හදාගත්තා නම් හොඳයි. අපිට තව ගහක් හොයා ගන්න ඕනේ. ගස් නෑනේ මේ පැත්තෙම. පැත්තෙම ගහක් නෑ. ඒයින්ද අපි උට්ට වෙලා ඉන්නේ. ලී තියේද අපිට? මේවා හදලා මේකෙන් ලී ගන්න බැරි වෙයිනේ. අපි අරගත්තෙත් නෑ. ඕනෝ තමයි ප්‍රශ්නේ. ආයෙ පොඩ්ඩක් මෙතන ලොකු කරන් එමු. උදේ වෙනකම්. කියන්න බැරිද? ඔන්න ඔය ගානට වගේ හදන් එමු. මොබ්ලා ස්පෝන් වෙනවනේ දැන් හොඳටම. මට පේනවා දැන් අතන මකුළුවෙක් ඉන්න බව. මෙතෙන්ට නෙමෙයි බං මෙතන. අන්න පස්කොට්ටිය ගියා. මෙතෙන්ට නෙමෙයි. මොබ්ලා ඉන්නවනේ. පේන්නේ නැහැ මෙතෙන්ට. අපි උතන තියෙන ඒවා ටිකක් කාලා ෂේප් එක එමු. මේක කන්න පුළුවන් නේ නිකන්. කමුති. ආයෙ කන්න බෑ. කන්න අපේ හાર્ඩ් ලෙවල් එක බෑලා නැහැ. මේ එක ලීයකින් හදා ස්ටෝන් වත් ගත්තේ නෑනේ අපි. අපිට හැබැයි මේ ගහත් තියෙනවා ඒක ලොකු කරගමුද? ඒක උදේ වෙද්දි සාමාන්‍ය ලොකු වෙනවනේ ගහ. ටක් ගාලා ලොකු වෙන්න. අපිට හදාගන්න බැරිද මොකොත්? හදාන දේවල් ටිකක් බලමු. කටරයක් හදාගන්න පුළුවන් අයන් දෙකයිනේ යන්නේ ඒකට. ඒ වුණාට කටර හදලා වැඩක් නැහැ. කටර හදලා වැඩක් නැහැ කටර. මේකට මොනවද දන්නේ? බෝට් එකකුයි චෙස්ට් එකකුයි. චෙස් බෝට් එකක් හදාගන්න පුළුවන් එතකොට. බෝට් එකට අපිට මොනවද තියෙන්නේ? අපි කලිසම ඇඳගමුද? ආපෝ අම්ම බින්දුවයි. වැඩක් නැහැ කලිසම ගන්න පුතේ. අපිට මේ බකට් එකක් හදාගන්නත් ඕනේ. වතුර ගන්න. පුතේ ලොකු වෙන්න. පුතේ ලොකු වෙන්න. මේ අහුරු ලොකු වෙන්න නැද්ද ගන්නෑ. අනෝනේ මේ කලොකෝරේද? ක්‍රියේටිව් මොඩ් එක යූස් කරන්නම නෑ කිව්වනේ. ගන්න. උදේ වෙනකන් ඉර පායන පැත්තේ. ආරිය. දැන් තව ටිකකින් ඉර පායනවා. මේක දැන් යනවා. පේනවද මේ පැත්තෙන් ඉර පායන. මේ උපු කාලනග. ආනේ මේ පැත්තේ ඉර පායන. මේක මෙහෙට යන්නේ. අන්ත යනවා පේනවද ඔයගලන්ට? zoom කරන්න බැරිද දන්නේ නැහනේ. බැරිද?
වීඩියෝ එක දිග වෙනවා යාළුවනේ. එහෙනම් උදේ වුණාම සෙට් වෙමු. යාළුවනේ රයිට් අපේ ගාන ලොකු වෙලා දැන් අපි කවන්නේ කරයියා. දැන් අපි යා. මතකත් නෑ අපි කොහොමද මේට වෙලා කඩු. මොන්කි කොහොම මෙතන ආවෙත් කඩාව ඊළඟට අපි ගමක් හොයාගන්න ඕනේ. ගමක් නෑනේ. විනාඩි 14 ගානක් වීඩියෝ එකක් බිට් කරලා යවන්නේ. යාළුවනේ දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ අපි හරි යාළුවනේ සෝරි නේ වීඩියෝ ස්ටොප් කරලා විනාඩියකට. තාමත් බලනවා. ये दावा ඉතින් අපි දැන් අයන් හොයා ගන්නවා. ඊට තව අයන් එක කුට්ටියක් තිබ්බොත් අපිට අම්මට පොඩ වතුරට කිරි දීලා බලමු. යක්කු දෙයක් ගන්න වතුරට. කිරි දීලා බලමු. මොකද නෑ. අපි කොප ආමලක් හදමු. ටක් ගාලා කඩුපෝ. ඊළඟට ආයෙත් කොපාමයකට යන්න. කොප වලින් ආම හදන්න පුළුවන් නේද? දන්නේ නැතුව බලමු. අනේ එකක් කඩියක්. එතකොට කොලයම් බොයි යන්න අයියෝ. අර වතුරේ කියන්නේ. මොකෝ අපේ අමාරු වලින් වතුරේ නැවි අර නැවියක් පස්සා පොඩ pasti banget pasti aneh ඊළඟට සීප්‍රාගා ඉන්නවද වැඩගුණ සීප්‍රා වෙලා යතුමත් මැරෙයි අයි මායිතියක් අල්ලගන්න මේ මග ලුට් වෙනානේ කේව්වක් අස්සරක් කරා බලමු මොනවද ඇති කියලා ගන්න නම් මුකුත් නෑ යාළුවනේ අපි යම් බලන්න මේ පැත්තේ සුගර් කේන් තියෙනවා මේ තියෙන්නේ මෙතන අයන් කෝල් දෙකම ඇති අපි ස්ටෝන් ටූල් වලට මාරු වෙන්න පුළුවන් වෙනවා ඒක ඔක්කොම ස්ටෝන් ටූල්ස් විදිහට කරගන්න පුළුවන් කෝල් ටික මයින් කරගන්න කොහොමද හොඳයි මෙතනින්ම පොඩ්ඩක් හාරගමු
ඇති වෙයි. ඇති වෙයි. කොහොමද මේ මාරන් යද්දි දියමත්යක් ඒ අම්මුවට දෙකට මෙතන මේ ඉන්නේ මේ ඊතරක් හදනවා අපි අර ඉතිරියක් කරනවා ඉතිරි කියන්නේ නැත්නම් ඉතින් බලමු කන්දරම මං හදන්න එකයි නැති ඇති වේ පොඩ්ඩක් ටිකටම ගන්න වෙන්න ඕනේ හරි යා අපි යන්ගෙදර කොපා තියෙනවා කොපා ඕනේ කොපා ටික කඩයියා කොපාම හදන්න පුළුවන් නම් හදමු ගොඩක් තියෙනවා හරි ගොඩක් හම්බුණාද ඇති තව මග දිගට හම්බුනොත් ගමු යාළුවනේ මග දිගට හම්බුනොත් විතරක් අපි ගමු අපි ලයිටරයක් හදාගන්න ලයිටරයක් තිබ්බනේ අපි ගාව තව කොපෝ තියෙනවා අරගෙන කොපෝ ඕනේ අපිට කොපා ආම හදන්න පුළුවන් නම් හදමු යාළුවනේ අරින්න ගලවන්න ඉක්මනට යන්න ඕන ගාක් කපා ගන්නත් ඕන අපි නිදා ගන්න නැදක් නෑ අපි ඇඳක් කැඩුවේ නෑ මට අමතක අන්න හිම පැත්තක් හරිද හිම ටිකක් කපා යන ඕන් නැති වෙන්නේ ගයානේ ගහනවා වැඩන්නේ මේකකින් ගන්න බෑ හරිද මේ අපි අන්න අයින් එකක් වගේ පේනවා ඉස් පළවෙනි අයින් බේබි අපෝ එකයිද අනේ වැඩන්න දෙජජ පළවෙනි අයින් එකක් හම්බුණා මයින් කරලා ගත්ත පළවෙනි අයින් එක මේ පැත්තේ ගසුත් නෑනේ වැඩි කන්න මොකුත් තියෙද පස්සේ කවු කන එක නෙමෙයි වැදගත් හරිද අයින් තමයි වැදගත් අයින් ස්මෙල්ට් කරන්නත් ඕනේ මේක සීතල හැදෙන්නේ නැද්ද අඩේ අපිට මේක ඉස්සර යන්න පුළුවන් නේ බෑනේ කවන්නේ අපිට යාළුවනේ මේක අපිට හම්බෙන්නේ නැති වෙයි කියන්නේ මේව කැඩුවොත් අපිට මේ වතුර හම්බෙනවද නෑ ටක් ගාලා යවමුකෝ මේක දාගෙන ඉක්මනට යන්න පුළුවන් ඒක කාලේ මුනේ ඔක්කොම කලින් ඉතින් මේකෙන් පාරක් ගන්න ඕනේද අන්න හිම වලේ ගාඩ් නෑනේ අපිට ආව පේන් ගන්න පුළුවන් බයි මට ඕනද දුන්නා මේ අපි දැන් මේව ඇවිල්ලා වැඩක් නෑ හරිද මේ අපිට හැමදාම ඉන්න බෑනේ අපි යන්කෝ ගෙදර යන්කෝ ගෙදරක් නෑ බෑ පස් තියන දැනකට යන් පස් අපේ පස් තියෙන තැනකට යන් මේ කකුටි නගර බලමු පස් කොහෙද තියෙන්නේ මේකත් බයින යාළුවනේ අපිට මේ පාරත් උත් වෙලා තමයි ඉන්නේ අර පස්සේ හිම ගියාංකෝ ඒ චීට් අයියෝ කොහොමද බලන්න
අන්න පස් මේකෙත් අපි උත්තරලා ඉන්න මේකද මොනවද කියලා ඔඩෝ මේ නිකම් බැලුවේ මේකක් කරේ යන්න අපි අපිට ලයිට් එකක් විදිහට ගන්න ඕන එතකොට මේකක් කරේ මම කවන්නේ අලිය පලිය උට්ටෝ මරනවා රිස්පෝන් කර අපිට අම්බා කියලානේ බඩු ඇති වෙන්නේ කියලා බඩු ඇති වුණා අපිට. අද වෙලාවට අර ස්පෝන් වෙන කීකල්ලා වෙනට. රුයින් පෝටල් එක පේන්නෙත් නෑ අපිට. අපි මොකද කරන්නේ දැන් උඩින්ද වැඩක් නෑ කරන්න. අපි ඉතින් කොහොම යවා ඉන්නවා. කම්මැලි. අපි ටූල්ස් ටික හදමු. ටූල්ස් ටික හදන්නේ කොහොමද? සෆා මුකුත් නෑනේ අපේ කෙල්ලෙක් හම්බෙලා ඉන්නේ බැලකට අපි නවයයි තියෙන අපිට විසික් කරන්න බැරිද මුකුත් විසික් කරන්න අර අපිට ඒව බෙදන්න බැරිද මේක බෙදන්න පුළුවන් ඒකෙන් බෙදන්න පුළුවන් පස්වලින් අපි මුකුත් හදන්න බෑ ඒකට අපි ටික එකතු කරලා තියලා අපි කොප්පවලින් මොනවද හදන්නේ කොප්පවලින් මුකුත් මොකක්ද දාන්නේ මේක වැඩක් නෑ මට ගියක් නෙමෙයි අදක් හදන්න ඕනේ මේක මුකුත් කරන්න වෙයි බෑ මට ලයිටර් එකක් තිබ්බනේ නැද්ද මං ගත්තා නේද ඒක නැතිලා ඔව් විසික් කරාද මම මතක නැහැ උදේලත් නැහනේ යාළුවනේ වීඩියෝ එක දික් වෙන අපේ නම් උදේ වෙලා හිටු බයි යාළුවනේ නැගිට්ටා උදේ පාන්දර මරුණා ඒක නේද ස්පයිඩර්ස් ළඟ ඉන්නවා නයිස් බන් බෝන්ද හම්බුනේ ලයිට් එක මං කිව්වේ බිමෙල්ලයි වැටුණා යාළුවනේ අපි හෝස් කෙනෙක් ගන්න පුළුවන් අපේ ගමන ඉතා දක්ෂ කරගත්ත හැකි හරිද හරි අපිට දාන්නේ ඔයාලා දැක්කනේ අපිට මේක හම්බුනේ ඒත් බෑ අපිට මේක ගන්න නෑනේ හෝස් මේකක් අත මේකක් තිබ්බට අපිට වාඩි වෙලා යන්න එක නෑනේ ඒව හදන්නේ මොකෙන්ද යන්නේ උනේ මම දන්නෙත් නෑ කමන්න ඔයා දැන්ට එතනින් ඉන්නකො මම මෙයාට වලක් කපලා දීලා යනවා දැන් අපිට යන්න පස් නැද්ද තිබ්බ පස්සේ සක්සේ නෝදර නැතේ යකෝ බං අයියෝ යා කොහෙද යන්නේ ඔරෝ වැටෙන්න දැන් තමයි මෙන්න කොහෙද යන්නේ
කියන්නවට ඒක අර පවසනවා කොහෙද යන්නේ කියලා යන්නේ අපි මේක අපි මූට නැතුව අපි වෙන එකකට එම් කරලා බලමු මේ පළවෙනි පාර කාඩ් දැම්මා වෙන එකෙන් නැද්ද මේ මූ අපි අතෑරපු කාණේ නේ ඒ තුන්දෙනෙක් කියන්නේ ඒ තුන්දෙනාගේ එක්කෙනෙක් කවුන්ට් කරේ මොන් දුවනවානේ ඒ වෙලෙලා වැටෙන භාගයක් නේද සාරේ වගේ ටීම් කළා මුටවත් දාලා බලමු කොයන්නේ යම්ම මම හරියන්නේ නැහැ අනේ මම යනවා අවුරන්නේ ෂේප් යන් අපේ ගමනේ අවවලදා අනේ උවිත බම්බ අයියනේ නෝගේ ඒක අදුන නිසා හරිද අපි ඔබේ එක්සම් හේස් නේ මට හොරෙන් පයන් මට වැඩක් නෑ ඔබ වැඩම නෑ යාරකට කරන් කරන් වැඩි මේ දැන් මට ගහක් කපා ගන්න ඕනේ යාළුවනේ ගහක් නෑනේ මොකද කියන්නේ අපි කියන්නේ මොකද කියන්නේ අපි යට තියනවා මට වැඩන්නේ හොස්ලා වැඩක්ම අපිට මේකෙත් කල්ල ගන්නත් බැරි වුණා මේ අපි දැන් දවස් දෙකක් හරි තප්නේල් එකට වැඩි අලුත් ආරම්භයක් කියලා හොඳ බලන්න ඕන තප්නේල් එකක් ඩිසයින් කරලා ඉවරයි නේ හරි ගරිලා වෙලේ අතන්ටවා එන්නේ තව එකක් තිබ්බනම් මදිද තව අයන් එකක් තිබ්බනම් ටික්මන්ට් පරක්කු වෙන්න බෑ මට දැන් ෂීට්ලත් වැඩන්නේ මට ඕන මොනවද කියන්න ඕගොල්ලෝ ගහක් පැත්තට මම එක ගහනේ තියෙන්නේ ප්‍රශ්නේ අන්න ගහක් පේනවා ඇති ඒක අපි එලි ගහක් ගහක් දන්නේ කවන්නේ ගිහලා බලමු අද අතන ක්‍රාෆ්ටින් ටේබල් එක ඇති මම ක්‍රාෆ්ටින් ටේබල් එක තිබ්බම මදි ඒ අපිට මේ මොකද්ද එතන තියෙන ක්‍රාෆ්ටින් ටේබල් එකක් ගමු ගහක් තියෙන නයිස් ආයි මම මේ එලි නාස්ති කරන්නේ මොන බලන්න මල්ලි නාස්ති කරේදී යාළුවනේ වීඩියෝ එක 30 ගණක් කොහෙද දික් වෙලා මට මතක හිටියේ 33ක් දික් කරලා ආවනේ බලන්න මේ දවස්වල වීඩියෝ දිග ඉවරයි අපි ඒවා ඔක්කොගෙම හදාගමු මොනවද මෙන්න මේවා හදාගෙන හදාගමු ක්‍රාෆ්ටින් ටේබල් එක නෑ අපි ක්‍රාෆ්ටින් ටේබල් එක පස්සට පස්සේ යන්නේ හදාගන්න ඕනේ ඒකට අපි යන්න නන්දක් හදාගන්න යන්කෝ ඩක්කාල දුවන අතන තියෙන්න ඕනේ මගේ මතේ හරිනම් තියෙන්න ඕනේ ක්‍රාෆ්ටින් ටේබල් අන්තිම තියෙනවා නයිස් ඉතින් ඩක්කාල හදාගමු යවෙන්න කලින් හොඳක් හදාගත්ත ගියා හරිද තියෙනවා හරි එක්කනේ මගේ වැඩි හරි ඊළඟට මේ ටික එකතු කරලා තියාගෙන ස්ටෝන් ටේල්ස් වලට මාරු වෙන්න ඕනේ මෙහෙම නේද අනේ බං
බයියෝවා ආයිගමල් ස්ටික් තුනක් ගන්න තියෙනවා හරි ශේක්ෂණේ ඒ දැක්කනේ මම මේක තමයි කරන්නේ මට කරන්න දුන්නේ නැහැ ස්ටෝන් ටූල්ස් එක මාරුවෙනවා අපි ටූල්ස් මේකක් ඕනේ පොරවක් ඕනේ ගල් කට්ටක් ඕනේ සවලක් ඕනේ ඇති ෂීල්ඩ් එකක් හදාගන්න ඕනේ අපේ අන්නරුනේ මං කලින් හිටපු එක හරිද අපි අපේ මේ ආම වලට හායි කියමු ස්ටෝන් ටූල්ස් මම එකක් හදාගත්තානේ අරව ගලවන්නයි කියලා දැන් අපිට දැන් මේව වැඩක් නෑ හරිද අපිට කැම ටිකක් අතේ තියාගෙන ඒ ටික තියාගත්තා නම් ඇති හරිද එච්චර අපිට ඕනේ දැන් ඇඳක් තියනකොට මට තාම විලේජ් එකක් හොයාගන්න බැරි නෑ හරි අපේ විලේජ් එක ගන්න මොනවද තියෙන්නේ ගන්න බෑ අයන්නේ තිබ්බොත් ආසි ඒ වතුරට ටයිම් තියනවා ඔන්න යාළුවෝ ටිකක් ඉන්නවා ඉක්මනට යනවා ඵලයන් දැන් මොනවද කරන්නේ යාළුවෝ ටිකක් හිටියා අම්මා මේ තියෙන ගස් මේවනේ යාළුවනේ ගස් ගස්යක් කපාගමු අපි වැඩි හොඳට ඕනේ එකක් වැඩි තන්නා වෙන්නද නේද මල්ඩයක් කඩාගමු මල්ඩයක් ගත්තා ඇති මේ 아무තු පාකක් නේ නේද වෙන්නේ ඊට හින්දා ඊට මාම වැඩි වෙනවා පැටිනා යාගමු අපි ඔක්කොම කලින් ඊළඟට උදෙන්ම ඇරෙන්න ඕනේ යාළුවනේ මම හිතන් ඉන්නවා ඔක්කොම මයින්ක්‍රාෆ්ට් එකක් ගේන්න මම බයි කරේ තාම මයින්ක්‍රාෆ්ට් එක බයි කර ගන්නවා නම් හරිට මම බයි කරේ නෑ තාම මේ අපි මේක කරන්න දෙන්න ටික කරලා මයින්ක්‍රාෆ්ට් කරේ මම මේකේ වැඩිම දෙයක් දන්නේ නෑ හරිද මම මේ වීඩියෝස් වලින් දැකලා මම මේ ක්‍රාෆ්ට් මෑන් වලට පිස්සු වැඩලා ඉන්නේ දැන් හරිද ඊළඟට අපි විලේජ් එකක් හොයාගන්න ඕනේ. කොහොමද විලේජ් එකක් හොයාගන්නේ? අපි අර පැත්තෙන් දාවේ මට මතක නැහැ. වැඩක් නැහැ නේ පැත්තට ගිහිල්ලා අපිට අනේ ඇඳ තියන්. අනේ අමාරුම හදාගත්ත ඇඳ. කාලෙමු අපි අරක් මස් කෑවට වැඩක් නැහැ. අරක් මස් ඌරු මස් කන්නේ. කේවියක් කියලා තියෙනවා. කේව කද්ද යන්න බෑ. පොඩි එළියක් තියෙනවා. රටේදී අර උඩ තියෙන එක කිවර් නෑ මට.
ඒක ගන්න ඕන නැති වෙන්නේ ගන්න. දැම්මොත් මේ පොඩි වේගයට ගිහින් බලමු. මං කිව්වේ ගෙව් යන්න මේකේ. ඔය ටිකක් තියෙනවා ගන්න. වෙන්න. මේ කට්ටිය යන්නේ පොඩි ලාවට ගෙව්වා. කියලා කියවුවා කියන්න හදපේ. දන්නේ යාළුවෝ මොනවද? ඒක අපොඩි කියලා බලමු අපි තව අයනයක් වගේ හොයාගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය මේ වගේ තැනක තමයි විවේකයක් පිටන්න ඕනේ. මේ වගේ තැන්වල තමයි විවේකයක් පිටින්න ඕනේ. අග්ගාලේ කරේ යකින්නයි මෙතන සෙට් නෑ වගේ නම් මම ආවේ අයන් ටිකක් හොයාගන්න. මම මෙතන සෙට් කරාගෙන නම් අපි යන් ආවේ. ට්‍රැන්ටින් වල අයන් නැද්ද බලන්න. මේක නයි කලින් ආනට. ඉපදුන තැන ඉපදුනේ අරගෙන ඒක තමයි එතන රීස්ටෝන්. අඩා වෙන්න කැලයක් සුපිරි ගෑමක් තමයි. ඔය පාළුවෙන් ඉතින් මේ තලාව කියන හැමතැනම මේ වගේ තැනකට යන්න. මෙච්ච කරදරයක් වෙලට අපිට ගන්න. රස්තියන දැන් ඇති වෙන්නේ. ඉතින් කටුත් ස්කූල් බොයි රටවේගේ ගේම් එකක් ගේන්න ගේම් වීඩියෝ එකක් ගේන්න මම ඒකේ මොඩ් එකක් ගත්තා. මොඩ් එකනේ අර බඩු හොයන්න ඕන අපිට නිකන් අර BTS වගේ යන්න පුළුවන්. අනේ මොඩ් එක හදාගත්තා. එන්න මට මොඩ් එක ගන්න පුළුවන් හරිද? ඉතින් මෙන්න තැනටලා. මෙතෙන්ට අපි කලින් ආවද? නෑ මේ නෑනේ. මතක නෑ. කෝල් තියනවා අම්බාන එක. කවන්න නිකන් දෙන එකනේ කඩයියා. අර අපි ඉස්සෙල්ලා දැක්ක රොයින් පොඩ්ල එක. ලෙවල් හම්බෙනවලු. යාළුවනේ මේ වීඩියෝ නම් ගොඩක් දික් වෙන පාට. ඔයගොල්ලෝ ඉතින් මගේ වීඩියෝ බලන්න ආස නම් දිගටම subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට තව මේ වීඩියෝ එකේ මේ අද එපිසෝඩ් වල අපි මොනවද කරන්න ඕනි කියලා ඔයගොල්ලන්ට මොනවාරි ඔයගොල්ලන්ට හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් මේ වැඩේත් කරනවා. හරිද? ඔයගොල්ලන්ට තව ගේම් ඕන නම් කියන හොරර් ගේම් නැතුව මම හොරර් ගේම් ගේනවා. හොරර් ගේම් කියන්නේ ඉතින් ලොකු හොරර් ගේම් නෙමෙයි. ලංකාවේ හොරර් ගේම් එක ඔයගොල්ලන්ට ඕනේද? ඕනේ නම් කියන්න මං ගේන්නම්. ලංකාවේ හොරර් ගේම් එක පයින්න පුළුවන් වුණොත් පැනගමු. පයින්න නෙමෙයි නේ ඒකේ තියෙන්නේ. කවන්නේ මොනාරි කරමු. හරිද? අපි ආ රොයින් පොඩ්ලේ පැත්තට ගිහලා බලමු. මට සෙට් නෑ. මට හිතෙනවා අපි කලින් දැක්ක රොයින් පොඩ්ලේ කියලා. උඩ බලමු. නෑ මේ කතාව එකක්. අනේ වෙන්න. අයියෝ වෙන්න. බා වැටුණා. ගපම්බා. අලුත් එකක් අයියෝ ආයි වැටුණා අයියෝ මේ දවස්වල වැටෙන එකමයි වැඩි. පස් ටික තමයි අපිට පීටකට තියෙන්නේ. අපෝ මම බේල්ලා ඉන්නේ.
අද අපි ටෙස්ට් එක තමයි මුලින්ම අරින්නේ. හරිද? මොකද්ද අරින්නේ? ටෙස්ට් එක. එන්න හොඳයි. අම්මෝ ඉන්වෙන්ටරි ෆුල්. අපිට ඕන නැති ඒවා ටික දාලා යන්නේ. මේ ටූල්ස් ටික වැඩක් නෑ නේද? මේව වැඩක් නෑ. මල් වැඩකුත් නෑ, මේව වැඩකුත් නෑ. මල් වැඩක් නෑ. මම නිකන් ආතල් එකට කඩ ගියේ යද්දි මේ මොනවද? print. ඉතින් තියාගමුකෝ print එක. ගහ වැඩකුත් නැහැ. අපි මේකේ තියෙන ඕන ඒවා ටික ගමු. කකුල් දෙකක් තියෙනවා කවන්නේ. පොරවක් තියෙනවා එන්චාන් කරපු සුපිරි ගැම්මක් තමයි. මේක වැඩක් නැහැ. ඒත් ටික වැඩක්ම නැහැ. තව මොනවද අපිට තියෙන ගන්න? ගන්න මොකද තියනවද? නෑනේ. ලාවක් තියෙනවා. අපි කාලයින් අරගෙන කමු වල. බඩින් ගෙම්මත් තමයි. කමු. ඉවරයි. අපි මුංග තමයි මරන්නේ. උයි. අරුවා කුකුලෙක් කියන්නේ. ගියම්මල චිකන්. දැන් මරනවා මම නරකයි හරිද? ඌරා මම නරකයි හරිද? වරෙන් මරන්න උඹ. තව හරකෙක් ඉන්න. කෝයා. පොඩි එකා කියලා වෙනසක් නැහැ. චිකන් එක කමුලා ආපෝ නෑ මුගේ මුකුත් නෑ අපරාධ මැරුවටත් පාඩු. මැරුවට ණයයිනේ. ණයයි කියන සාමාන්‍ය කට්ටිය. චිකන් එක ඉන්නවා. චිකන් එක. එකයි. කුකුල් මස් තියෙනවා නෑ. KFC මම කියන්නේ KFC හරිද? වෙන මොකුත් නෙමෙයි KFC හරිද? අර ෂීප් කෙනෙක් තව ඉන්නවා. කවන්නේ අපි ෂීප් ආන්න විලේජ් එක. යාවා නියමයි යාළුවා නෑ නියමයි ගැම්මක් තමයි. විලේජ් එකක් තියෙනවා විලේජ් එක. අර විලේජ් එක හොයන එක තමයි අද වැඩේ සිද්ධ වෙන්නේ හොඳේ. වීඩියෝ එක විනාඩි 47ක් දිගයි. හරි ගැම්මක් තමයි විලේජ් එක ගැම්මක් තමයි හරිද ගැම්මක්. ඉසේ මෙසේ විලේජ් එකේ මේ තට්ටු දෙකේ කියලා තියෙන්නේ. ගැම්මක් කියලා වටන් ගමු. තට්ටු දෙකේ ගෙවල් තියෙනවා නේද? අපි මේකෙන් ගයක් හදනවද ගන්නවද? ගයක් හදන්න කලින් ගමු. ගයක් මේකෙන් එකක් අරගමු. මේක දෙන්නෙක් නිදා ගන්න. හරිද මම තමයි උඩ. හරිද මම උඩ. ඕගොල්ලෝ ආඩා. ඉස්සෙත් නෑ අපි නිදාගමු හරිද? එද මේකේ හරි කවන්න. හරිද? අයි මම මෙතන ඇඳ දාගන්නම් හරිද? නෑ මෙතන කැමති නෑ. එමරල්ඩ් එකක් තියෙනවා. වැඩක් නෑ අපිට අපි ඒවා තියෙනවා. අපි උන්ගේම හොරකම් කරන්නේ. අපි හොඳ ළමයි. right? බහැපන්කෝ ඉවරද? අපි හොරකම් කරන්න බෑ හොඳේ. අද මේ අපේ මගේ ඇඳ. මේක උත්තර දැම්මොත් ඉවරනෝනේ. කමන්නේ මුංගේ ඇඳත් අපි උස්සමු. උස්සලා ගන්න වෙදෙන්ද අම්මාට ඉන්වෙන්ටරි ෆුල් හරිද? අපි මේ ඇඳ අරගෙන අපි මෙතන තියාගමු. මේක තමයි අපේ ඇඳ හරිද? ඔන්න ඒක තමයි අපේ ඇඳ. ඊළඟට අපි එතන ටෙස්ට් තියාගෙන වැඩේ ඉවරක් කරමු හරිද? එහෙම තමයි අපි හරිද? අපේ ටෙස්ට් එකකෝ ටෙස්ට් එක අරන් ලට්ට ලොට්ට ඔක්කොම ටික දාමු. ගේ හදනකම් අපි ගේ හදාගන්නකම් අපිට ගොඩක් බඩු හම්බුණා මේ වීඩියෝ එකේ. රුයින් බෝටල් දෙකක් හම්බුණා. හෝසාම එකක් හෝස් ආම එකන්නේ. පොරවක් හම්බුණා. කයි මේ සප්ප බූට් දෙකක් හම්බුණා. ලෙදර් තියෙනවා.
ලෙදර් දෙකක් තියෙනවා. චිකන් තියෙනවා. ෆර්නස් එකක් හදාගන්නත් ඕන. අම්මනේ චෙස්ට් එක මාදි. මොකද කරන්නේ? තාම චෙස්ට් එකක් හදන්න ඕනේ. කවන්න. අපි උඩින් හදමු අපේ බඩු ටික. චෙස්ට් එකක් ඕනේ මට. මේව නෙමෙයි චෙස්ට් හදන්න. චෙස්ට් එකක් පෙන්නන්න බලනකොට හදන්නේ. මේදී චෙස්ට් හදන්නේ වටේට කියලා. හරිද ඒකත් අපි තියමු. දැන් තියලා මේකට මේ ටික දාමු. යාළුවනේ ගැම්මක් තමයි. ගැම්මක් කියලා කියමු ඈ. හරිද ඉතින් හරිද අපිට අද ගොඩක් බඩු අම්මලා ෆර්නස් එකක් හදාගමු. මේකද ගල් ටික ගල් නැද්ද මංගා ගල් තියෙනවා. නවයක් තිබ්බනම් හොඳම. උයි මෙහෙට වරෙන් බං අයියෝ මේ දෙක මේක දාපවුඩි කෝ වරේ කල් ටික වරේ හරි එක්කද යන්නේ වුණා ෆර්නස් වල මෙයා මුල්ලගෙන ආපු නැව් කියන්නේ අපි අයන් ටිකක් තිබ්බනේ අයන් එක අපි ස්මෙල්ට් වෙන දාමු අයන් එක අරගෙන අයනුයි කොපෝයි අරගෙන අනේ කැම ටිකක් ස්මෙල්ට් වෙන දාමු ඒක කන්න ඕනේ බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕන හරිද කියලා දුන්නේ කවුද මම කියලා දුන්නේ කවුද ඒවත් මම කියන්න ඕනේ හරිද තේරුණා හරි අපි මේ වීඩියෝ එක මෙතන අවසන් කිරීම හරිද ඔන්න ඉතින් අපි මේකකුත් හදා අපේ දාගත්තා අපි මේක කේකුත් හදනවා මේක පොඩ්ඩක් ඈතට එන්න ඉරේජේ ඈතට එන්න ගයක් හදනවා අපි ඔක්කොම කරනවා හොඳ මේකේ තියෙන දැක්කද අන්න ඒව තමයි මම අතාරින්නේ හරි එහෙනම් යාළුවනේ අදට මං ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් බෙල් අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා තියාගන්න ඕන හරිද ඔයගොල්ලන්ට පහලින් මොකක්ද වීඩියෝ එකේ හිතුනේ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාලා යන්න. ඊටර වැඩ ටික ඉතින් අපි ඉදිරි එපිසෝඩ් වලින් බලමු. එහෙනම් good bye ටටා